ගම්පහ ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කයයි. නාගරීකරණය හා කෘෂිකර්මය එකට විකසනය වන සන්ධිස්ථානයක් වීමද ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂත්වයක්. නමුත් පසුගිය වසර කිහිපය තුළ එහි ජනතාව ක්‍රමයෙන් වැඩෙන තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ ජීවිත නිවාස හා ජීවනෝපායන් වලට හානි කරමින් වසරින් වසර නැවත පැමිණෙන ගංවතුරයි. ගම්පහ දිස්ත්‍රික්කයට ඇතිවන ගංවතුර කෙටි කාලයක් තුළ ලැබෙන අධික වර්ෂාවේ ප්‍රතිඵලයක් පමණක්ම නොවේ. එය මතුපිටට නොපෙනෙන අර්බුද රාශියක එකතුවකි. වසර ගණනාවක් තිස්සේ විධිමත් ලෙස නඩත්තු නොකිරීම නිසා අවහිර වූ වාරිමාර්ග හා ජලාපවාහන මාර්ගවල ජලය වේගවත්ව බැස නොයාම මෙහි ප්‍රධානතම ගැටලුවයි. මම 2006 වසරේ ඉඳලා මේ රත්මල්ලේට ගොවි සංවිධානයේ සභාපති. රැයන අත්දැකීමක් තියෙනවා මේ උරුවල් පිළිබඳව. අපේ මේ ප්‍රදේශයේ රත්මල්ලිට කොස්සෝවිට සහ කිරින්දිවිට කියන ගොවි සමිති බලපදේශවලට කුඹුරු වගා කිරීම සඳහා ජලය ලබා ගන්න අත්නගලුවේ. අපිට උරුවල් ඔය ජලය බැස යනෝය. අපිට තියෙන අවහිරතාවය තමයි දැන් කාලාන්තරයක් තිස්සේ මේ ඔය ගොඩ වෙලා. මේක ප්‍රධාන හේතුව තමයි බෝගාපිටිය අමුනේ තියෙනවා මඩදොර කියලා එකක්. මේ මඩදොර දැන් තියෙන්නේ වහලා. මේ මෑතකදී ඒකට තව සැරයක් කොන්ක්‍රීට් දාලා තව සැරයක් උස්සලා. මේ ඔය මෙතන මේ අපි දැන් මේ ඉන්න ස්ථානේ ඉඳලා රේල්පාරේ කළුපාලම ගාවට යනකම් සම්පූර්ණ මේ එකේසියා ගස් වනාන්තරයක් වැවිලා තියෙන්නේ. දැනටමත් උරුවල් ඔය කොස්සෝවිට හරියේදී එකේසියා ගස් වැටිලා අරහට සම්පූර්ණ වැහිලා. මම ආයුර්වේද වෛද්‍යවරයෙක් අවුරුදු 30ක් විතර වෙනවා මාගේ ළඟට ඇවිල්ලා. ස්ථිර පදිංචියට ඇවිල්ලා අවුරුදු 20ක් විතර වෙනවා. ඒ අවුරුදු 20 කාල සීමාව ඇතුළත මම හිතන්නේ අවුරුදු දෙකක් ඇරෙන්න දෙකක් ඔය ආසන්න කාල සීමාව කරන ඉතිරි කාලේ සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් යට වෙලා තියෙනවා. දැන් මේ ස්ථිර පදිංචියට ආපු කෙනෙක් ඒ ගෙදරත් සම්පූර්ණයෙන්ම ගම් වතුරෙන් යට වෙනවා. හැබැයි ගිය අවුරුද්ද නම් 3 වතාවක් විතර ගම් වතුරෙන් යට වුණා. ඒකට හේතුවක් වශයෙන් මම දකින්නේ නම් ඔය යටින් රොන් මඩ තැම්පත් වෙන නිසා ඔය හුඟක් දුරට අඩු වෙලා තියෙනවා. කියන්නේ ගැඹුර අඩු වෙලා තියෙනවා රොන් මඩ තැම්පත් වෙලා. ඉතින් එතකොට උඩහේ පැත්තෙන් එන වතුර සම්පූර්ණ ගෙවල් දොරවල් ඉඩකඩම් යට කරගෙන ගලාගෙන යන තමයි හදන්නේ. ඒක නිසා තමයි ගම් වතුර ඇති වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයට තර්ජනයක්ව පවතින ගංවතුර පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය හඳුනාගත් වත්මන් රජය එහි ප්‍රථම පියවර ලෙස වාරිමාර්ග ජාලය පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉලක්කගත වැඩසටහනක් දියත් කර තිබෙනවා. අපි තීරණයක් ගත්ත අපේ දිස්ත්‍රික්කයේ විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ අපේ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම අරමුණු කරගෙන අනු කමිටු 13ක් ගොඩනගන්න. ඒ අනුව අපි අපේ පළමු අනු කමිටුව බවට පත් වුණේ ආපදා කළමනාකරණ අනු කමිටුව. මොකද අපි දැක්කා පසුගිය කාලයක් තිස්සේ අපේ දිස්ත්‍රික්කය මේ ගම් වතුර ආපදාවට ලක් වෙනවා ඉතාමත් කුඩා වැස්සකදී පවා. අපි දැකපු දේ තමයි මේ ආපදා කළමනාකරණය කළ යුතුයි. ඒක අපේ කඩිනම් වැඩපිළිවෙලක් ලෙස දියත් කළ යුතුයි කියලා අපි දැක්කා. අපි මේ අනු කමිටුව අවස්ථා ගණනාවකදී කැඳවුණු ලැබුවා දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයත් ඇතුළත. යනුව අපි මේ අනු කමිටුවෙන් තීරණය කළා ඊළඟ නිරිතදිග මෝසම් වැසි ඇදහැලෙනවා මේ මාසයේ සහ ජුනි මාසයේ තුල. නිසා අපි මේ වැස්සට පෙර අපේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම ඔයවල් තුනක් වෙච්ච අත්තනගල ඔයත්, දියැලි ඔයත්, ඒ වගේම ඌරුවල් ඔයත් කියන ඔයවල් තුන එහි තිබෙන අවහිරතා ඉවත් කරන්න ඕන කියලා අපි සැලැස්මක් සකස් කළා. මොකද අපි දැක්කා අපි නිරීක්ෂණය කරද්දී මෙම ඔයවල් වතුර වහින්න බැරි තරමට ගොඩ වෙලා තිබුණා, ඉවුරු කඩන් වැටලා තිබුණා, ගස් කොළන් අතු වැටිලා මේවා අවහිර වෙලා තිබුණා. ඒ නිසා මේ අවහිරතා ඉවත් කිරීම තමයි අපි මූලික උත්සාහය බවට පත් වුණේ. මොකද මේ ආපදා කළමනාකරණය විශාල ව්‍යාපෘතියක් දියත් කරන්න අපි ගණන් බලලා තිබුණා. අඩුම තරමේ බිලියන 20ක් මිලියන 20000කට වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා. ඒ නිසා එය ආරම්භ කරන්න පෙර අපි දැක්කා මේ తాවකාලික පිළියමක් ලෙස මේ කටයුත්ත සිදු කරන්න ඕන කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ජාලය පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයකට අනුව පිහිට වූ ආපදා කළමනාකරණ විශේෂ අනු කමිටුවේ මැදිහත් වීම මතයි. 2024 අපිට අත්දැකීම් අනුව ගම් වතුර තත්ත්වයන් 4ක් ආවා. ප්‍රධාන මට්ටමේ ගම් වතුර 2ක් සහ සාමාන්‍ය ගම් වතුර තත්ත්වයන්. ඉතින් පවුල් 83000කට පමණ ප්‍රමාණයක් මේ පීඩාවටපත් වුණා. කෙටි කාලීන, දිගු කාලීන හා මධ්‍ය කාලීන කියලා ව්‍යාපෘති තුන් වර්ගයක් හඳුනාගත්තා.
දිගුකාලීන ව්‍යාපෘති සහ ඉතා ඉහළ මට්ටමේ වියදම් යන ව්‍යාපෘති තුනක් හඳුන්වගෙන තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුව අදාළ ආයතන ප්‍රධානී සමග සාකච්ඡා කළා. අපි තීරණය කළා ජනවාරි මාසයේම ආරම්භ කරන 2025 මෝසම් වර්ෂාව ආරම්භ කිරීමට පෙර පළාත් මාර්ග සංවර්ධිකාරියේ යන්ත්‍ර සූත්‍රය යොදාගෙන අපි ප්‍රධාන ව්‍යාපෘති තුනක් ආරම්භ කරා ජනවාරි මාසයේ. ඒ අනුව අත්තනගල්ුවය සහ උරුවල්ලෝය වගේම දියැලුවකට ප්‍රධාන ව්‍යාපෘති තුන. මොකද අපේ දිස්ත්‍රික්කයට කෑගල්ල දිස්ත්‍රික්කයේ සම්පූර්ණ වර්ෂාපතනය ගලාගෙන යන අපේ දිස්ත්‍රික්කය හරහා. ඒ වගේම අත්තනගල්ල මීරිගම වගේ අපේ දිස්ත්‍රික්කයේ ඉහළ ප්‍රදේශවල ජලයත් ගම්පහ නගරය හරහා ජයල වත්තල ප්‍රදේශ හරහා යනවා. ඒක නිසා මේ සියල්ල නිවැරදි කරගන්න ඉතා ඉක්මනින් මේ ජලය බැස යාම ව්‍යාපෘති තමයි අපි ප්‍රධාන වශයෙන්ම මූලික ව්‍යාපෘති 15 අපි අධ්‍යයනය කරගත්තු. අපිට අවශ්‍යතාවයක් තිබ්බ දිගු කාලීනව සිට මෙන්න මේ ගංගාවතුරු තත්ත්වයෙන් පීඩාවට සංඛ්‍යාව අවම කරන්න. ගංගාවතුරු තත්ත්වේ පාලනය අවම කරන්න. ඒ සඳහා තමයි අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදා කරන අනුකම්පිටුවක් පිහිටවලා මේ හරහා සැලසුමක් නිර්මාණය කර අදාළ වාර්තාකාර ආයතන සමග එක්වලා සැලසුමක් නිර්මාණය කරේ මේ ගංගාවතුරු අවම කරන්නේ කෙසේද කියලා. ඒ ව්‍යාප්තිය හරහා තමයි අපි තෝරාගත්තු ප්‍රධාන ව්‍යාප්ති 15ක් හා අනු ව්‍යාප්ති 102ක් තෝරගත්තා. මෙම වැඩසටහන යටතේ පිරිසිදු කරන අත්තනගල් ඔය, උරුවල් ඔය හා දී ඇලි යන ඔයවල් වල ඇති බාධක හා අවහිරතාවයන් ඉවත් කිරීම සිදු කරන අතර රාජ්‍ය ආයතන කිහිපයක උපරිම දායකත්වය ලබා දී වියදම් අවම කරගනිමින් මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙනවා. මේ ශුද්ධ කිරීමේ වැඩසටහන යටතේ අත්තනගලුවේ අපි මොරැන් නමුනේ සිට කෙටවල අමුණ දක්වා කිලෝමීටර් 7.4ක දුරක් සුද්ධ කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළා මාර්තු 17 වන දින මේ වසරේ. ඒ වගේම දැනට එහි කිලෝමීටර් 3.1ක් පමණ වැඩ කටයුතු නිම කරලා තියෙනවා. ඒ අනුව අපි 42ක වගේ භෞතික ප්‍රගතිය අත්තනගලුවේ ලබාගෙන තියෙනවා. මීට අමතරව DLUA අපි අලුගොල්ල පිටිය අමුණේ සිට දොරණගොඩ අමුණ දක්වා කිලෝමීටර් 11ක් සුද්ධ කිරීමේ කටයුතු ආරම්භ කළා මේ වසරේ මාර්තු 3 වන දින. මේ වන විට එහි කිලෝමීටර් 6.5ක පමණ දුරක් වැඩ කටයුතු නිම කරලා තියෙනවා. ඒ අනුව එහි භෞතික ප්‍රගතිය 59ක් විතර වෙනවා. මීට අමතරව උරුවල්ලෝයේ අපි පුංචි මායිලිය අමුණේ සිට කටුනායක අධිවේගී මාර්ගය දක්වා වූ කිලෝමීටර් 6.2ක දුර ප්‍රමාණය සිදු කරන්න ආරම්භ කළා මේ වසරේ පෙබරවාරි 26 වන දින. එහි වැඩ කටයුතු මේ වෙන විට කිලෝමීටර් 5.2ක් පමණ අවසන් කරලා තියෙනවා. ඒ අනුව එහි 85ක භෞතික ප්‍රගතියක් දක්වන්නට ලැබෙනවා. මෙම වැඩසටහන හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ නැවතත් පෙර පරිදි ගම් වතුර අවදානමක් ඇති නොවේ යයි ජනතාව විශ්වාසයෙන් පසු වෙනවා. මාලිම රජයේ දැනට වැඩසටහනක් යනවා ඌරුවල් ඔය, අත්තනගල් ඔය, DL ඔය යන ඔයවල් තුනම ඒ සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු දැනට කෙරීගෙන යනවා. දැන් බොහෝ දුරට මේ වැඩ කටයුතු හුඟක් සාර්ථකව 75ක් පමණ සාර්ථකත්වයක් තියෙනවා. මේ මැයි මාසයේ වර්ෂා කාලයේදී අපිට ඒ තරම්ම ජල ගැලීමක් ඇති වුණේ නැහැ. මොකද මේ ඔය බොහෝ දුරට එය වෙටලා තියෙන ගස් ඉවත් කරලා රොඩු ඉවත් කරලා පස් කඳු ඉවත් කරලා ඒ දැනට සංවර්ධනය වෙලා හුඟක් දුරට ඉවරයි. උරුවල් වලට ජලය ලැබෙන මේ අතු වැලවල් 18ක් පමණකින් ලැබෙන ජලය මේ ස්ථානයෙන් තමයි බැස යන්නේ. ඒ ජලය පහත ප්‍රදේශ දැන් මේ කපලා ජලය බහින අවහිර ස්ථාන සුද්ධ කරලා 60ක පමණ වැඩ මේ වෙනකොට නිම කරමින් ඉතිරි වැඩ කොටස තමයි මේ ප්‍රදේශයෙන් ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ. මේ වසර 30කට පමණ කාලයක් පුරන් වෙලා තිබ්බ කුඹුරු යායක් මේ වන විට අස්වද්දලා මේ ගොවි මහතුන් තමන්ගේ වැඩ අරබලා තියෙනවා. ඒ නිසා මේ කොටස ඉවරව කළොත් මේ ගම්පහ ප්‍රදේශයට ගම් වතුරෙන් තියෙන බලපෑම අවම කරගන්න පුළුවන් තත්වයකට මේ වකවානුව තුළ මේ කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබෙන නිසා ගම්වාසීන් හැටියට මේ ගොවිතැන් කුඹුරු ගොවිතැන් එතකොට අපේ ගෙවල් පවා යටවීමට ලක් වෙන මොහොතක මේ ගම්වාසීන් හැටියට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ මේ වැඩසටහන මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම ගැන. ගම්පහ දිස්ත්‍රික්කයේ වාරිමාර්ගවල ඇති අවහිරතාවයන් හා බාධා ඉවත් කිරීම උදෙක් වාරි පද්ධතියක නඩත්තුවක් හෝ ගංවතුර අවම කිරීමක් පමණක් නොව ජනජීවිත, දේපල හා
ජීවනෝපාය මාර්ග සුරැකීමටගත් මහඟු පියවරකි. පරිසරයත් සමග යළි සහයෝගයෙන් සංසුන්ව ජීවත්වීමට ගන්නා උත්සාහයකි.